තෙරුවන් සරණයි සියලුම දෙනාට. මේ තමයි අපේ ඉදිවෙමින් පවතින්නට තිබෙන ධර්මශාලාව. ඒ වගේම තමයි මේ උඩ කොටස චෛත්‍ය රාජන් වහන්සේ ඉදිවෙමින් පවතිනවා. මේ උඩ කොටසේ චෛත්‍යන් වහන්සේගේ චෛත්‍ය මළුව හැදෙන්නේ මේ ස්ලැබ් එක උඩ. එතකොට යට කොටස ධර්මශාලාව, උඩ කොටස චෛත්‍යන් වහන්සේ වන්දනා කරන්න තියෙන මළුව. ඉතින් මේ ලස්සන සුන්දර පරිසරයක් තමයි මේ අපිට තියෙන. මේ හරි දැකුම් කළු මේ පැත්ත කුරුණෑගල පැත්තට වෙන්න ලස්සන මනස්කාන්ත කඳු වලල්ලකින් මේ කඳු තියෙන දිගටම මේ කඳු වලල්ලක් තියෙන්නේ. ඒ වගේම තමයි අපේ මේ පරණ ධර්මශාලාව මේ කොටස. ඉතින් මේ කොටස තමයි අපි පල්ලෙහාට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මේ තමයි පරණ අපේ දානශාලාව හා පරණ සංඝාවාසය. අපි ඒ පරණ දානශාලාව හා පරණ සංඝාවාසයේ එතනින් අයින් වෙලා මේ අලුත් සංඝාවාසයක් අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා අපේ හන්තානේ හාමුදුරුවෝ මේ කොටස. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ අපි දහම් පාසලයි ඒ වගේම සමිති සීල භාවනා වැඩසටහන් කරන්නේ මෙන්න මේ ධර්මශාලාවේ. මේ ධර්මශාලාව තමයි අපි අර පල්ලෙහා ඉදිවෙමින් පවතින ඒ නව ධර්මශාලාව වෙත ගෙනියන්නේ. මේකට ලක්ෂ 50ක් වියදම ඇස්තමේන්තු වියදම ගණනය කරලා තියෙනවා. ඉතින් පින් කැමැති ඔබ සියලු දෙනාට මං ඉල්ලා සිටින්නේ මෙසිතින් අපිට මේ හම් වෙන මුදලකින් මේ අපගේ බුද්ධ ශාසනය වෙනුවෙන් ආගමික ශාසනික මෙහෙවරක් වශයෙන් මුදලක් පරිත්‍යාග කරන ලෙස ඉතා කාරුණික සිහිපත් කරමි. ත්‍රිවන් සරණයි.